මේ මිදිලාගත්ත ඉදින ගෙඩිය වශයෙන් නැතුව ඕන වෙලාවක කන්න පුළුවන්. ලොකු ඉඩක නෙමෙයි පේන්නේ නැති මේ තාප්පෙ දිගට තමයි හදලා තියෙන්නේ. මේ බාන්න ඊට පාගෙන එනකොට උදේ පාන්දර උනත් ඕන වෙලාවක වාස නැහැ විස නැහැ. ඕන කෙනෙකුට මිදි කන්න පුළුවන්. එහෙනම් ඉක්මනින්ම හදාගන්න මිදි ගෙඩියක්. මිදි වෙලා. අර පේන්නේ නැති මේව නම් බාගෙට ඉදලා තියෙන්නේ. මේ විදිහට මිදි කන්න පුළුවන්. හදාගන්න ඉක්මනින්ම මිදි පැලයක්. ඔක්කොම එකපාරි දෙන්නෙත් නෑ. මේක සාමාන්‍යයෙන් අමුයි. හැබැයි මේවා ඉදිලා. අපිට පේනට දැන් මේ මිදි වෙලේ දිග සාමාන්‍ය අඩි 30ක් විතර තියෙනවා මේ මිදි වෙල. විතර පොකුරු 3ක් පේනවා. දැන් ටික ඉදෙනවා. පේන්නේ නැති ගොඩක් හොඳට සරුවට තියෙනවා. ඉතින් අර මම ඔයාලට කලින් වීඩියෝ එකක් දාලා ඇති මිදි වෙල පොහොර වර්ග පිළිබඳව. ඒකත් පොඩ්ඩක් බලන්න. හැමෝටම පොහොර වර්ග පිළිබඳ හොයන අයට ඒක වැදගත් වෙයි. පොහොර නැත්තම් කියන්නේ පාර්සල් කරලා හරිවන්නම් මිදි තියන අයට. නැත්තම් කඩේ නම්බර එකක් දානම් ඔයාලට පුළුවන් කතා කරලා මිදි පැලයක් ගෙන්න ගන්න. මේ බලන්න කොච්චර සරුවට තියෙනවද කියලා. මේ මිදි වෙලේ තියෙන විශේෂත්වය තමයි තාප්පේ දිගට තමයි මේ මිදි වෙල ඇරලා තියෙන්නේ. ඉතින් කාටවත් මිදි වෙලක් හදන්න ඉඩ නැත්තම් මම හිතන්නේ ඕනම ගෙදර මායිමක තාප්පයක් තියෙන වැටක් තියෙනවානේ. තමන්ගේ වැට දිගට යවන්න එතකොට අල්ලපු ගෙදර අයට ගන්න පුළුවන් ඕන නම් තමන්ට කන්නත් පුළුවන්. එන්න බලන්න. මේවා ඉදීගෙන එන්නේ. එතකොට ටික පාවිච්චිට ගන්න පුළුවන් එකවර දෙන්නෙත් නෑ. ඔයාලට පේන්නේ නැති මේ පහලෙත් එක්ක මෙතන මිදි. කරදරයකුත් නෑ. මේවට නම් දැලක් දාලා නෑ. ඔයාලට පේන්නේ නැති අර කලින් පෙන්නපු වීඩියෝ එකේ නම් සත්තු කනවට දැලක් දාලා තියෙන්නේ. දැලක් දාන්න පුළුවන් නම් තව හොඳයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. මේ වීඩියෝ එකත් බලන්න. ඒ වගේම දන්න අයට ෂෙයා කරන්න, ලයික් කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආය අපි දවසක ලස්සන මිදි පිළඳ වීඩියෝ එකකින් හම්බෙමු. ටික පෙන්නන්නම්. මේකට නම් කිසිම බෙහෙත් මුකුත්ම දාලා නැහැ. හැබැයි පොහොර වර්ග නම් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් පේන නැති සාමාන්‍ය පත්‍රයක් ගත්තොත් එහෙම මේ පත්‍රයක් සාමාන්‍ය මේ මගේ අතට වඩා ලොකුයි. ඊටත් වඩා ගොඩක් ලොකු කොළ තියෙන සාමාන්‍ය මෙහෙම බැලුවොත්. ඉතින් පිට මොකද ගහට අවශ්‍ය කණිජ ටික පොහොර ටික අපි දෙන්න ඕන. ඒක ඔයාලට කලින් වීඩියෝ වල දාලා ඇති. සාමාන්‍යයෙන් ස්වභාවිකව හදාගන්න ඒවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි රසායනික පොහොර යොදන්නත් පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.